මණි අකඩමිත වල සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ BTC එකේ කොහොමද හැසිරීම කියලා. අද ඇවිල්ලා 2025 10යි 22 බාදා දවසක්. ඒ නිසා මාකට් එක ඉක්මනින් මූව් වෙන්න ඕනේ. ඉතාමත් මන්දගාමී වෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේ විතරයි මාකට් එක. ක්‍රිප්ටෝ මාකට් එක පැත්තේ අපි පොඩ්ඩක් ගියාම මම ඉන්නේ BTC chart එකේ. දැන් BTC chart එකේ අපිට බලා ගන්න පුළුවන්. හරි. මම මෙච්චරලා බලන් හිටියේ මෙන්න මේ අලුතෙන් හැදෙන channel එක හැදෙන කල හිටියේ. දැන් හරි අලුතෙන් channel එක හැදුනා. මේත් එක්කම මාකට් එක බොහෝ දුරට මෙන්න මේ 1,50,000 1,30,000 කියන රේන්ජ් එකට මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම බලමු. මෙතනින් අපි බැලුවොත් මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරොත් අනිවාර්යයෙන්ම 1,03,000 1,50,000 කියන රේන්ජ් එකට මාකට් එක එන්න පුළුවන්. හරිද? මාකට් එක අපි මෙන්න හරියට බඳ ගමු. මෙන්න මේ තියෙන්නේ අනේ ලයින් එක. මම බලන් හිටියේ මෙන්න මෙතන හැදුන බුලිෂ් කැනල් එක. මේ මම ඉන්නේ පේ chart එකේ. මෙන්න මෙතන හැදුන බුලිෂ් කැනල් එක. මේ කැනල් එකත් බුලිෂ් කැනල් එකක් වෙලා අප් වුණොත් මාකට් එක මෙන්න මේ උඩ ලෙවල් එකට අපි ඊයේ දිනේ ටාගට් කරලා තිබ්බ 1,17,000 කියන රේන්ජ් එකට එන්න තිබ්බා. නමුත් මෙතන අපිට දැන් ට්‍රේඩ් උනේ bearish කැනල් එකක් නිසා මෙන්න මේ බොහෝ දුරට මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරොත් අනිවාර්යෙන් 1,03,000 1,50,000 කියන රේන්ජ් එකට මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලන් ඉඳමු. ඊයේ දිනේ මම මෙන්න මෙතනදී කියනවා මාකට් එක අප් වෙනවා කියලා 1,17,000 අතර කියලා. නමුත් 1,14,000 වගේ රේන්ජ් එකකට ඇවිල්ලා තමයි මාකට් එක ඩවුන් වෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් ප්‍රොෆිට් කරා. අපිත් එක ප්‍රොෆිට් කාඩුත් බෙදාගත්ත කට්ටිය ඉන්න ගෲප් එකේ WhatsApp ගෲප් එකක් තියෙනවා ප්‍රී සිග්නල් දෙන. ඔයාලට කැමති නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. මම ලින්ක් එක දාලා තියන්නම්. මෙතනින් අපි බලන් ඉඳමු දැන් මෙන්න මේ තීරණාත්මක මොහොත. හරිද? ඒ වගේම ඔයාලට තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. මෙන්න මෙතනින් අපි යම් RSI එකත් එක්ක බලද්දී මාකට් එක හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. RSI එකේ තියෙනවා මෙන්න මෙතන බලන්න ඩයිවර්ජන් එකක් හැදිලා තියෙන්නේ. මේක මෙන්න මෙහෙම මාකට් එක අප් වෙනවා. නමුත් මෙතන ඩයිවර්ජන් එක හැදෙනවා RSI ඩවුන් එකේ. ඒ නිසා මාකට් එක බොහෝ දුරට සෙල් වෙන්න තමයි ඉඩ කඩ තියෙන්නේ. කියන්නේ මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. අපි බලමු. එතනත් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන සපෝට් ලයින් එකක් තියෙන්නේ. මෙන්න මේ සපෝට් ලයින් එක. මේ සපෝට් ලයින් එකකුත් තියෙන්නේ. මෙතනත් සපෝට් ලයින් එකක් තියෙන්නේ. මේක බ්‍රේක් කරොත් අනිවාර්යයෙන්ම 1,50,000 1,03,000 කියන රේන්ජ් එකට මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට මාකට් එක මෙතන ඉඳලා මාකට් එක මෙන්න මෙහෙම සමහරට මෙන්න මෙතනට වැටිලා මෙන්න මේ ලයින් එකේ ආයෙම ටච් එකක් දාලා 1,10,000 වගේ මෙන්න මේ රේන්ජ් එකට මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. හරිද? අපි වොච් කරන් ඉමු. මෙන්න මේ ලයින් එකේ 1,03,000 කියන රේන්ජ් එක ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන්. මෙතන අපිට තවත් දෙයක් ගන්න පුළුවන්. මෙන්න මේ ලයින් එක. හරිද?
මේක මාකට් එක අප් වුණොත් නැවත අප් වුණොත් අනිත් පැත්තට වැඩ කරොත් මේ හරියෙන් මේක බ්‍රේක් කරන්න නැතුව වැඩ කරොත් අනිවාර්යෙන්ම ඔයාලට පේනවා මේකේ මෙතන හයි එක තියෙන්නේ මේ හයි එකට වඩා මෙතන හයි එක ලොකුයි. මේ හයි එකට වැඩිය මෙතන හයි එක වැඩි. ඔයාලට අපි මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න හරි මෙන්න මෙතන මේ හයි එකට වැඩිය හරිද මෙන්න මෙතන තියෙන මේ හයි එකට වැඩිය මෙන්න මෙතන තියෙන හයි එක උසයි මෙතන මම දාගන්න chart අන්දින එක මෙන්න මෙහෙම ඔන්න මේ හයි එකට වැඩිය මෙතනට වැටෙනම ඊළඟ හයි එක ඊට වැඩිය උසයි මේ තියෙන්නේ අංක 1 තියෙන හයි එකට වැඩිය අංක 3 හයි එක උඩ තියෙන්නේ අංක 4 හයි එක අංක 5 හයි එක ඊට වැඩිය උඩින් තියෙන්නේ හරිද බලන්න අංක 1ට වැඩිය අංක 3 උඩින් තියෙන්නේ අංක 3ට වැඩිය අංක 5 උඩින් තියෙන්නේ ඒ වගේම බලන්න මෙන්න මෙතන අංක බිඳුවට වැඩිය අංක 2 උඩින් තියෙන්නේ අංක 2ට වැඩිය මෙතන අංක 4 උඩින් තියෙන්නේ හරිද එතකොට අපට මම ආයමත් ලයින් එක දාගන්නම් හරි එතකොට මෙතන මම ආය 6 කියලා ගන්නම් මේ 6ට අන්න හරි මේ බලන්න මෙතන තියෙන 4ට වැඩිය මෙතන තියෙන මම ඊළඟ පැටර්න් එක ගත්තේ අංක 1 වැඩි එතකොට ඊළඟ හරි මෙතන 5ට වැඩිය මෙතන තියෙන ඊළඟ අංකය වැඩි අප් වුණොත් මෙන්න මේ අප් එක බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතන මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරොත් අනිවාර්යෙන්ම 1,03,000 කියන රේන්ජ් එකට යනවා මෙතන බ්‍රේක් කරන්නේ නැතුව මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට ගියොත් අප් ට්‍රෙන්ඩ් එකට යන්න පටන් ගත්තොත් තවත් සුළු මොහොතකින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේක බ්‍රේක් කරාවිද නැද්ද කියලා මොකද අද මාකට් එක මන්දගාමී නැහැ ඉක්මනට වැඩ කරන නිසා මේක බ්‍රේක් කරොත් අනිවාර්යෙන් පල්ලෙහාට මාකට් එක යනවා නැත්නම් මෙතනින් අනිවාර්යෙන්ම මේ 1,13,000 කියන රේන්ජ් එකට වඩා උඩට ගිහින් 1,16,000 1,17,000 කියන අපි ඊයේ ටාගට් කරපු ලයින් එකට මාකට් එක අප් වෙනවා හරිද ඔයාලට පැහැදිලිද දන්නේ නැහැ ඒ වගේම මම සිග්නල් ප්‍රී සිග්නල් ගෲප් එකක් කරනවා WhatsApp හරහා link එක මම දාලා තියන්නම් කැමති කට්ටිය join වෙන්න profit card ඒකේ share වෙනවා ඒ වගේම දන්නේ නැද්ද දෙයක් තියෙනවා personality මාගෙත් එක්ක කතා කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම WhatsApp number එක තියෙනවා ඒකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් දන්නේ නැද්ද දෙයක් තියෙනවා අහන්න ඒ වගේම ඔයාලට තවත් Binance crypto සම්බන්ධව දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න bell icon එක ඕල් දාලා තියාගන්න මොකද එතකොට තමයි මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ඉක්මනින්ම ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් එහෙනම් හැමෝම ජය ගන්න ඕනි මේ ගේම ලංකාවේ පොඩි තැන්වල තමයි ලෝකේ පොඩි තැන්වල තමයි ලොකු ලොකු ගේම් ගහන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම ගේමේ ඉන්න ඔයාලා ට්‍රේඩ් කරන්න දන්නේ නැද්ද දෙයක් තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා එහෙනම් හැමෝටම good luck